අපේ ඊළඟ කණ්ඩායම තමයි ඔබ හිතනවා නම් දැන් මං ඉගෙන ගත්තා ඇති මම වෙන පාඨමාලාවල් කරන්නත් අවශ්‍ය නැහැ මම දැන් මගේ ජීවිතේ ගොඩනගනවා කෙනෙකුට හිතෙන්න පුළුවන් පුතේ ඔබ නිවැරදිම තීරණයක් තමයි ගන්න හදන්නේ ඔබ ජීවිතේ ගොඩනගා ගන්න ඔබට කිහිපයක් තියෙනවා දේවල් කරන්න එකක් ඔබට පුළුවන් හොඳ රස්සාවක් කරන්න දෙවනුව ඔබට පුළුවන් ඔබේම කියලා පොඩි ස්වයං රැකියාවක් කරන්න තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මම මගේ ව්‍යාපාරයක් ගොඩනගනවා තව කෙනෙකුට හිතෙන්න පුළුවන් ව්‍යවසායකයෙක් වෙනවා මේ හැම එකක්ම ඔබේ ජීවිතේ ඔබ ගනු ලබන සාර්ථක පියවර. හැබැයි ඒක සාර්ථක පියවරක් වෙන්න නම් ඒ තුල ඔබ ගමන් කළ යුතු ආකාරයක් තියෙනවා. පුතේ ඔබට ජීවිතේ ශක්තිමත්ම අත්විවරම ඔබට ඔබේ ජීවිතේ හොඳම ෆවුන්ඩේෂන් එක දාගන්න සුදුසුම කාලයට තමයි ඔබ එළඹිලා තියෙන්නේ. ඇයි? ඔබට ජීවිතේ අමතර කිසිම බරක් නැහැ. සමහර විට කලාතුරකින් දුවෙක් පුතෙක් ඉන්න පුළුවන් දැනටත් gedara බර කරගහගෙන යන අපේ ජීවිතේ අපිට රටේ එහෙම හම්බෙලා තියෙනවා. ගොඩක් දරුවෝ උසස් පෙළ කියන්නේ අම්මයි අප්පච්චි එක්ක අම්මගේ අප්පච්චිගේ බරපැනත් එක්ක ජීවිකාව ඉස්සරහට අරන් ආපු අය උසස් පෙළින් පස්සේ ආ හිතනවා නම් මම දැන් හම්බ කරන්න ඕන කියලා ඔබ ඇත්තටම නිදහස් තනිකඩ පුජ්‍යලේ. ඒතර ඔබට ඔබේ ජීවිතේ ශක්තිමත්ම අත්විවරම දාගන්න සුදුසුම කාලේ. එතකොට ඔබ රැකියාවක් තුලින් හෝ ස්වයං රැකියාවක නිරත වීම තුල හෝ එහෙම නැත්නම් ඔබ ගොඩනගන ඔබේම ව්‍යාපාරයක් තුල හෝ ඔබ ගොඩනගන ව්‍යවසායක භූමිකාව තුල හෝ ඔබ හම්බ කරන දේ ඔබ නිසි ලෙස ආයෝජනය කරොත් නිසි ලෙස කළමනාකරණය කරොත් ඔබ තමයි මේ ලෝකේ සාර්ථකම පුජ්‍යලයා. අපේ රටේ දරුවෝ ගොඩක් අය මෙන්න මේ කාණ්ඩේ ඉන්න අය උසස් පෙළින් පස්සේ විභාගයෙන් පස්සේ රැකියාවක් කරනවා කියලා හිතන අය ගොඩක් අය රැකියාවෙන් පළවෙනි පඩියේ ඉඳලම කරන්නේ මොනවද කියන එක අපි කරපු සමීක්ෂණ කිහිපයකදීම අපිට හරි පෙහෙලිකාවක් වුණා. මම ඒ සඳහා ඔබට පොඩි අත්ලක් සපයන්න හිතුවා. ඔබ උපයන මුදල් ඔබේ. ඒ මුදල් සඳහා කුමක් කරනවද කියන තීරණයත් ඔබ සතුයි. හැබැයි පුතේ ඔබ මෙන්න මේ ටික හිතන්න. ඔබේ ජීවිතේ අත්‍යවශ්‍යතා මොනවද? ඔබට ඔබේ ජීවිතේ අවශ්‍යතා මොනවද? ඔබේ ජීවිතයේ අනවශ්‍ය ඒත් බැහැර කළ යුතු නැති. එහෙම නැත්නම් බැහැර කරන්න බැරි කොටස් ටිකකුත් තියෙනවා. ඒව මොනවද? ඊළඟට ඇත්තටම ඔබේ ජීවිතේ අනවශ්‍ය දේවල් මොනවද? මෙන්න මේ ටික ඔබ හරියට කැටගරි කරගත්තොත් කාණ්ඩ කරගත්තොත් ඔබට ඔබ උපයන පළවෙනි රුපියලේ ඉඳලම ඵලදායී ලෙස යොදා ගන්න පුළුවන් ආයෝජනය කරන්න පුළුවන්. ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට ඔබ ගන්න මෙන්න මේ තීරණය මාර වැදගත් වේවි දවසක ජීවිතේ දිනන්න. අපි මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡාව අපේ එතනින් එහාට කරන වැඩසටහන් වලදී අපි වැඩිදුර උදාහරණ සහිතව පැහැදිලි කරමින් ඔබට ගෙන එන්නම් අපේ හුස්ම තුලින් ඉදිරි අනාගතේ.